මොකද්ද? අන්නේ කාරණාව පැහැදිලි වෙන විදිහට තමයි මේ කවි ටික මුල ඉඳන් ලියලා තියෙන්නේ. ඔයාට මතකනේ කවි ටික. දුරුතු මහේදී කැලයට වැදීලා මසක් පමණ කල් කැලවල් කොටාලා මැදින් දිනේදී වල්ගිනි තබාලා කුරහන් ඉසිමුව කළුවර බලාලා එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම කොල්ල කන්ට ඇති සිව්පාවෝ බොහොම ගොල්ල සමග ඇති ඌරෝ සැමදාම නිල්ල අඹති සත් දවසින් බැලුවාම මා කී දේ දෙයනි බොරුවක්ම නැති බිම එලි වුණොත් කණු මදු බොහොම ළඟ ඇති ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද වැඩෙති හේනේ පැලේ මා විඳිනා සොරුක්කන් ඌරෝ ඇවිත් වට පිට කරති සක්මන් වැටටත් උඩින් උන් අල්ලන මලක්කන් අපොයි මගේ කිරි වදිනා කුරක්කන් කටු ඇල්ලේ මගේ හේනේ කුරක්කන් වැට අවුරා ඌරන්ගෙන් වලක්කන් කරගන්නට බැරි උම්මහ කුරක්කන් ඌරෙනි නොකාපල යව් මගේ කුරක්කන් මෙදා හේනි පැහිලා ඇති කුරක්කන් රන්වන් කරල් බර වී ඇති සුරක්කන් ඌරෝ නොකෑවොත් හේනේ කුරක්කන් බඩගින්නට ඖෂධයකි කුරක්කන් කුරක්කන් තුනයි වැපිරුවේ අමාරුවේ කපන්ටත් බැරුව අතපය රුදාවේ අරින්ටත් බැරුව ලොවගම සිනාවේ කපමු නෑනේ ඉප නැල්ලේ ස්වභාවේ එපෙති දෙපෙති මා හේනේ කුරක්කන් මග යන්නෝ මට සරදං කරක්කන් එපෙති වෙන්ට කවුදැයි කළ නරක්කන් කපා ගනිමු එක පෙත්තේ කුරක්කන් ඕමනේ තියෙන්නේ. හරිද? එතකොට පුතේ ඔන්න ඔය විදිහට මේ